අපි මේ මික්ස්චර් එකට දැන් බිත්තරයක් එකතු කරලා. ඇත්තටම බිත්තර 4ක් ඕන මේකට. එකින් එක තමයි එකතු කරන්නේ. ඊපස්සේ එකත් බීට් කරගන්නවා. මේ විදිහට බිත්තර 4ක්ම එකතු කරගෙන අපි බීට් කරගන්න ඕනේ මේක. ඊට පස්සේ අපි දැන් පිටි ටික අපි දා ගන්නවා මේකට. දැන් මික්ස්චර් එක තටියට දාගන්නයි යන්නේ. ඉතින් මේකේ ස්ට්‍රගාලා ඊට පස්සේ කොළ දාගන්නවා. නැත්තම් සමහර විට ඇලෙන්න පුළුවන්. අපි දැන් මේ ටික කේක් තැටියට දාගන්නවා. මේ විදිහට ලස්සනට හැඩයට ගන්න ඕනේ. ඒක ටිකක් වෙලා යනවා. දැන් අපි oven එකට කේක් එක දැම්මා. අපි එක කේක් එකක් oven එකට දැම්මා. දැන් මේ චූටි කේක් එකක් අපි හදාගත්තා. නිකන් දෙකේ වෙනස බලන්නත් එක්ක. නැත්නම් දෙකම එකම oven එකට දාන්නත් පුළුවන්. ඒක අපි දාගන්නවා air fry එකට. මේකේ අපි විනාඩි 20ක් බේක් කරගන්න ඕනේ. අරක වගේ නෙමෙයි මේක ඉක්මනට බේක් කරන්න. එයා ෆ්‍රයි එකේ එක නම් හැදිලා එන්න මේ විදිහට තමයි එයා ෆ්‍රයි එකේ කේක් එක අපිට ගන්න පුළුවන්. දැන් තියෙන්නේ oven එකේ එක. ඒකට නම් තව වෙලාවක් යනවා.